හරිද? මගේ නම රංගන ආරිදාස ජනබලය ක්‍රියාකාරී කමිටුව වෙනුවෙන් ඊයේ මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත වුණා. අපි දැක්කා මේකට විපක්ෂයෙන් බොහොම ලොකු විරෝධතාවයක් එල්ල වුණා. මේකේ මේ හරි අපූර්ව එකක් වුණා. මොකද මේ විපක්ෂ නායකතුමා සහ හර්ෂණ රාජකරුණා මේ മന്ത്രിවරයා කියනවා මේ මෙහෙම මේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම ඇතුළේදී මේගොල්ලොන්ව මේගොල්ලොන් දූෂණයට පෙළඹෙන්න පුළුවන් කියලා. මම කියන්නේ මේක හරීම මේ ලැජ්ජා සහගත ප්‍රකාශයක්. මොකද මේ മന്ത്രി කෙනෙක් අවුරුදු 5කට මන්ත්‍රීවෙක් විදිහට ඉඳලා එතකොට ඒ පහ ඇතුළේ මේ ඒගොල්ලන්ට විශ්‍රාම වැටුප එන්නේ නැත්තම් ඒගොල්ලෝ දූෂණයට පෙළඹෙනවා කියලා කියනවා. මම කියන්නේ මෙහෙම අය දේශපාලනයේ වැද්දගත යුතුවත් නැහැනේ. එතකොට මේකම තමයි හේතුව මේ විපක්ෂ මෙන්න විදිහට මේ විශ්‍රාම වැටුප අහෝසි කරන්න මේ කල යුතු ප්‍රමුඛ හේතුවක් වෙන්නේ මේක. මොකද සාමාන්‍ය මිනිස්සු මේ වගේ නෑනේ. මෙහෙම මේ අවුරුදු 5ක් ඉන්නවා. එතකොට මුකුත් හම්බෙන්නේ නැත්නම් අපි දූෂණය පෙළවෙනවා. මේ සාමාන්‍යයෙන් අපි එදිනෙදා දකින හරි මේ අරගලයට සහභාගී වෙච්ච දැන් අපි මේ ජිත්වා තුලිකුණාවටෝ තිබ්බා. මේ ඒකෙදි මේ ලංකාවේ මිනිස්සු කොහොමද මේ ඊටාම මේ ඒකට මැදිහත් උනේ, ඒකට උදව් කරේ කියලා අපි දැක්කා. ඒතර එහෙම මිනිස්සු ඉන්න රටක විශ්‍රාම වැටුප හම්බෙන්නේ නැත්නම් මේ එකපාරටම අපි දූෂණයට පෙළඹෙයි කියලා කියන පිරිසක් අපි දේශපාලකයන් විදිහට පත් කරගත යුතුද? ඉතින් මේක හරිම ලැජ්ජා සහගත ප්‍රකාශයක්. එතකොට මේ අපි ඇත්තටම කරන්න ඕනේ මෙවැනි පිරිස් දේශපාලනයට පැමිණීම අධෛර්යමත් කරන එක තමයි කරන්න ඕනේ. එතකොට මෙතනදී මේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම ඇතුළේදී යම් ප්‍රමාණයකට මහජන මුදල් ඉතිරි වෙනවා වගේ ඒවා ඇවිල්ලා මේ අනුශාංගික කාරණා. නමුත් ප්‍රධාන දේ මේ වගේ දූෂිතයන් මෙවැනි ඊටාම ලේසියෙන් දූෂණයට පෙළඹෙන පිරිස් මේ දේශපාලනයට පැමිණීම අධෛර්යමත් කරන්න අපි කටයුතු කරන්න ඕනේ. අනිත් එක දයාසිරි ජයසේකර දිගින් දිගටම කියලා තිබ්බා මේ ඉතින් මේගොල්ලෝ මේ මොන තරම් අමාරුවෙන්ද මේ දේශපාලනය කරන්නේ මේ වගේ කාරණා. ඉතින් එච්චර අමාරුවෙන් දේශපාලනය කරන්න ඕනේ නැහැ. හරි. මොකද මේ රටේ ගොඩාක් මේ පිරිස ඉන්නවා. එහෙම නොවි, ඒ කියන්නේ එහෙම මේ නැතුව දේශපාලනයට එන්න දේශපාලනය කරන මේ එහෙම බොහොම මේ එවැනි අරමුණු නැතුව දේශපාලනය කරන කට්ටිය ගොඩක් ඉන්නවා. ඉතින් ඒ නිසා එහෙම එච්චර අමාරු නම් දාසිරිලට එහෙම දේශපාලනයෙන් ඒගොල්ලොන්ට දේශපාලනය නොකර ඉන්නේ. එච්චර අමාරු දෙයක් කරන්න ඕනේ නැහනේ. එතකොට ඒ හින්දා මේකේ මම හිතන්නේ හොඳම මේ ඇයි අපි മന്ത്രി විශ්‍රාමයට පහවස කළ යුත්තේ කියලා කියන දෙයට හොඳම හේතුව ආවේ විපක්ෂයෙන්. මෙහෙම දූෂිතව මේ පැමිණිය යුතු නැහැ දේශපාලනයට. right. බොහොම සුදුයි.